Hi. Oh my god! Wow! Hi everyone, welcome to my YouTube channel. එහෙනම් මට මේ වීඩියෝ channel එකේ videos කරන්න ලස්සන digital studio එකක් නැහැ. හැබැයි ලෝකේ තියෙන ලස්සනම studio එකේ ඉඳන් තමයි මම ඔයාලට මගේ videos අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මොකද්ද කියලා ඔයා දන්නවනේ. ඒ තමයි මෙන්න මේ ලස්සන nature එක. මගේ ගෙදර තියෙන පුදුමාකාර ලස්සනත් ගමක. ඒකේ වටේ තියෙන nature එක මං කොහෙවත් කවදාවත්ම දැකලා නැහැ. ඒ තරම් පුදුමාකාර ලස්සනයි. හරි. මං ඔයාලට මුලින්ම කියලා දෙන්නේ මගේ channel එක හරහා කොහොමද මම බලාපොරොත්තු වෙන ජීවිතයක් මට ඕන විදියට මම ලබා ගත්තේ කියලා විශ්ව නීතිය එහෙමත් නැත්නම් law of attraction use කරලා. ඉතින් ඔයාලා දැකලා ඇතිනේ මේකේ thumbnail එකෙන්ම මොකද්ද මේ වීඩියෝ එකේ මම කියන්නේ කියලා. මම කොහොමද ලංකාවේ ලස්සනම ලොකුම විශ්වවිද්‍යාලයකට ගණිතාංශයෙන් උපාධියක් හැදෑරීමට ඇතුළත් වුණේ law of attraction use කරලා කියලා. හරි. මම ඔයාලට මුලින්ම කියන්නම් මම O level වෙද්දී ගණන් වලට ගොඩාක් දුර්වල කෙනෙක්. ඇත්තටම කිව්වොත් ලකුණු එන්නෙම නැහැ. අවසානයේදී O level ලං කළා මට තේරුම් ගියා මෙහෙම ගියොත් නම් මට ඒකක් දාගන්න බෑ. එහෙම හිතලා මම පාස් පේපර්ස් ටික අරගෙන පාස් පේපර්ස් කටපාඩම් කරලා එකම පේපරේ මට මතක විදිහට 5-6 සැරයක් කරන්න නැති කරලා යන්තම් O level වලට ඒකක් දාගත්තා. ඊට පස්සේ A level වලට යද්දි මට ඕනුනේ කගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරලා ව්‍යාපාර අංශයෙන් ඉස්සරහට යන්න. ඒක නිසා මම තෝරගත්තේ කොමර්ස්. ඉතින් මම කොමර්ස් වලට ක්ලාස් යන්න තීරණය කරා. මම ආශ්‍රය කරපු මගේ යාළුවෝ ඔක්කොම මැත්ස් බයෝ තෝරගත්තා ඉස්කෝලේ. මේ විදියට යද්දි මම මේ කොමර්ස් කරන කට්ටිය පහතට දාලා මැත්ස් කරන අය උඩට දාලා එහෙම කතා කරනව නෙමෙයි. එතන පොඩි වෙනසක් තියෙනවා. කොමර්ස් කරන අයට සාපේක්ෂව මැත්ස් කරන අයගේ වර්ක් ලෝඩ් එක වැඩි. ඒක නිසා එයාලගේ ක්ලාස් මුලින්ම පටන් ගන්නවා. එයාලට ක්ලාස් වැඩිපුර අවර්ස් ගාණක් තියෙනවා කොමර්ස් අයට වඩා. හරිද? මේ විදියට ඇතුළත් වුණාට පස්සේ ඇත්තටම මට මේ මුල් කාලේදී යන්න එච්චර ලොකු ක්ලාස් ප්‍රමාණයක් තිබෙත් නැහැ. පැය 2-3 ක්ලාසස් තියෙන්නේ. මට ඇවිල්ලා ලොකුවට ගෙදර කරන්න වැඩක් ඉතුරුන්නේ නැහැ. හැබැයි මගේ යාළුවෝ ටික මුළු දවසම සතිය දවස් 5-6ෙම ක්ලාස් යනවා. එයාලා රැටත් වැඩ දවල්ටත් වැඩ එයාලා මාරම බිසි. ටික දවසක් ඇද්දි මට තේරුම් ගියා මම බලාපොරොත්තු වෙන ජීවිතයට යන්න කොමර්ස් වලට වඩා මැත්ස් වලින් හොඳ වෙයි කියලා. ඒ අනුව මම ඉස්කෝලේට අවසර අරගෙන කොමර්ස් වල ඉඳන් මැත්ස් වලට මාරුණා. ඊපස්සේ ඔන්න ඉතින් මෝඩයා වගේ කිසිම තේරුමක් නැති අර මට ගණන් හදන්න බෑ කියන මම ඔයාලට මුලින්ම කියලා තිබ්බනේ. මම ඔන්න ඉතින් ක්ලාස් එකට ගියා කියන කිසි දෙයක් මට තේරෙන්නේ නැහැ. මගේ යාළුවන්ට තේරෙන්නේ නැහැ. අපි ඔහේ ඉන්නවා ලකුණු හිතුණොත් පේපර් එකක් ලියනවා. ලකුණු 10යි 15යි ওই විදියට එන්නේ ඒක එච්චර ගාණක් තිබුණේ නැහැ. හැබැයි මට O level හොඳ රිසල්ට් එකක් තිබ්බ නිසා මම හෙන්න මොටිවේෂන් හිටියා මම ආයේ කැම්පස් ගියා කියන මත එහෙම තමයි හිටියේ. ඒ විදියට යද්දි කොච්චර ගොන්ද කියන එක මට තේරුම් ගියේ A level ඒ පළවෙනි සැරේ එක්සෑම් එකට වාඩි වුණාට පස්සේ. එතින්දි මට තේරුම් ගියා මම අනිවාර්යයෙන්ම මේ විභාගය අවුල් කරගෙන දැන් තියෙන්නේ. මම වැඩ කරලත් නැහැ හොඳට. ඒ වුණාට දැන් මම විශ්වවිද්‍යාලයකට කොහොම හරි ඇතුළත් වෙන්න ඕනේ. ඒකට හේතුව මගේ අම්මයි තාත්තයි මං ගැන ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන හිටියා. ඒගේ ලොකුම බලාපොරොත්තුනේ මම. ඒ වගේම මටත් තේම් එකක් තිබ්බා මම මෙන්න මේ වගේ ලංකාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න ඕනේ. ඒකත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළත් වෙලා හොඳ උපාධියක් හදාරනවා කියලා. අවසානයේදී රිසල්ට්ස් ආවට පස්සේ යන්තම් S3ක් මට තිබ්බා. ෆේල් වෙන්නේ නැතුව යන්තම් බේරිලා තිබ්බා. හැබැයි කැම්පස් යන පේරාදෙණිය වගේ විශ්වවිද්‍යාලයකට යන්න ඒ රිසල්ට් කොහොමටවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මම ඊට පස්සේ මම මොකද්ද මුලින්ම කරේ කියනවනම් මගේ සිතිවිලි රටාව වෙනස් කරන්න ඕන තේ තීරණය කරා. මේ වෙනකම් මම හිතාගෙන හිටියේ මට මේ ගණන් හදාගන්න බෑ. මං ගණන් වලට දුර්වලයි. මට ලකුණු 10යි 15යි එන්නේ මෙතනින් එහාට මට එන්න බෑ කියන දේ මගේ සිතින්ම මං අයින් කරගත්තා. මේක නිසාම මම හැමදාම උදේට නැගිටලා මම මටම කියාගත්තා නෑ මං කොහොම හරි ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. මම මේ සැරේ මට පුළුවන් උපරිමයෙන්ම කරලා හොඳම රිසල්ට් එකක් දානවා. මට මේක කරන්න පුළුවන්. ඊට පස්සේ මම ওই පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන තියෙන ওই පත්තර කොළ කෑලි වලින් ওই පින්තූර අරගෙන ඒව බිත්ති වල ගහලා අලවන්න ගත්තා. ඊට පස්සේ ඔය එක මේ quotes තියෙනවනේ මොටිවේෂනල් දේවල් මගේ කාමරේ හැමතැනම ඇලෙව්වා. මගේ පොත්වලත් මම ඒව ලියන උඩින් යටින් මෙහෙම මම අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයට යනවා ඒ විදිහට දැක්කා.
හැබැයි මේක law of attraction කියන දේ වචනේ මම දැනගෙන හිටියේ නැහැ. මොකද ඒ කාලේ කොරෝනා වලට කලින්නේ මම එක්සෑම් ලිව්වේ. අපේ අම්මලා අපිට ටච් ෆෝන් යූස් කරන්න දීලා තිබ්බේ නැහැ. ඒක නිසා මට ওই වීඩියෝස් ගැන එහෙම ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ. මෙච්චර දේවල් රිසෝසස් තිබ්බේ නැහැ අපිට ඉගෙන ගන්න ඒ කාලේ. මේ විදිහට මම මාස 6ක් හරියටම මාස 6ක් මගේ සිතවිලි රටාව වෙනස් කරගෙන මම හાર્ඩ් වර්කින් වැඩ කරා. වැඩ කරලා ඔන්න රිසල්ට්ස් එනකොට මට මුලින්ම ඇවිල්ලා තිබ්බේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. ආයේ කියලා වැඩක් නැහැ. ඒ සතුට මට මතක් වෙද්දී තාමත් හරි ආසන බෑ. මොකද මම දැක්කපු මම ආස කරපු මම සිතවිලි වලින් ගොඩනගා ගත්ත තැන. හැබැයි මම එතෙන්ට කවදාවත් ගිහිල්ලා තිබෙත් නැහැ. මං ඔයාලට කියන්න ඕනුනේ law of attraction use කරලා මේ මම කරගත්තු පුංචි දෙයක් විතරයි. ඊට අමතරව තව ගොඩාක් දේවල් මගේ ජීවිතේ මම achieve කරලා තියෙනවා මෙන්න මේ law of attraction කරලා. ඉතින් මං ඔයාලට යෝජනා කරන්නේ ඔයාලට කරන්න බැරි කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඕනම තැනකට ඔයාලට යන්න පුළුවන්. සමහරක් විට මේ වෙලාවේදී ඔයාලා දිගින් දිගටම උත්සාහ කරලා අසාර්ථක වෙලා ඇත්තේ. මම ඔයාලට කියන්නේ එහෙම වෙනවනම් මේ වෙලාවේදී ඔයාලා පුංචි බ්‍රේක් එකක් ගන්න. ඔයාලා පොඩ්ඩක් නවතින්න. නැවතිලා මේ කාලය කියන රෝදේ එක තැන නැවතිලා තියෙන්නේ නැහැ. මේක හැමතිස්සෙම කරකැවෙනවා. ඔයාගේ පැත්තටත් අන්න ඒ සාර්ථකත්වය ළඟා වෙනකොට ඔයා නැවතත් හිටියටත් වඩා හොඳට උත්සාහ කරලා ආරම්භ කරන්න. මෙන්න මේ විවේකය ගන්න කාලය තුල ඔයා ඔයාවම සංවර්ධනය කරගන්න. ඔයා කල්පනා කරලා බලන්න ඔයාගේ සිතවිලි පැටර්න් එක මොන වගේද? මොන වගේ දේවල්ද ඔයාට හැමතිස්සෙම හිතෙන්නේ? ඔයාගේ වටේ ඉන්නේ මොන වගේ පිරිසක්ද? මේ දේවල් ගැන හොඳ අවබෝධයක් අරගෙන ඔයාගේ සාර්ථකත්වය ඔයාගේ පැත්තට නැඹුරු වෙද්දී ඔයාගේ පැත්තට කැරකෙද්දී ඔයා නැවතත් ආරම්භ කරන්න පටන් ගන්න. ඒ වගේම මම කියන්න ඕන ඔයාට බෑ කියලා ඔයාගේ තියෙන නෙගටිව් සිතිවිලි ඔයාගේ තුලින්ම අයින් කරගන්න ඕන. මේක මටවත් තව කෙනෙක්ටවත් කරන්න බෑ. ඔයාටම තමයි ඒ දේවල් කරගන්න වෙන්නේ. ඉතින් ඕන තරම් මම YouTube එකේ දැකලා තියෙනවා high vibration එකකට අපේ සිතුවිලි කියන YouTube series ඕන තරම් තියෙනවා. ඒට අදාළ musics තියෙනවා. ඒට අදාළ ගොඩක් කතා තියෙනවා. මේ දේවල් ඔයාලට උදේ හවස බලන්න පුළුවන්. ඒ වගේම ඔයා හැමතිස්සෙම දකින තැන්වල ඔයා ආස කරන ජීවිතය සම්බන්ධ ෆොටෝස් ඒව විෂුවලයිස් කරන්න. තමන්ගේ මනසින්ම විෂුවලයිස් කරන්නත් පුරුදු වෙන්න. අනිත් අවසානම දේ තමයි අපි ආශ්‍රය කරන අපේ සර්කල් එක කොයි වගේද කියන දේ අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. ඔයාගේ වටේ ඉන්නේ හැමතිස්සෙම low vibration මිනිස්සු නම් අනේ අදම ඔයා ඒ අයගෙන් ඈත් වෙන්න තරහ වෙන්න කියනව නෙමෙයි. ඔයාට එයාලත් එක්ක ඉස්සරහට යෑමක් නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාට හැම මිනිස්සු ආශ්‍රය කරන එකෙන් කිසිම ප්‍රයෝජනයක් අත් වෙන්නේ නැහැ. ඔයා තනියම ඉන්න පුරුදු වෙන්න. තනියම ඉන්න අතරේ ඔයාට පුළුවන් ලෝක ශ්‍රේෂ්ඨත්වයට පත් වුණු law of attraction use කරලා ඉදිරියට ගියපු මිනිස්සු ගැන ඕන තරම් දේවල් තියෙනවා මේ YouTube social media තුලින් ඔයාලට හොයාගන්න. ඒ වගේ මිනිස්සුන්ගේ ඔයාගේ ජීවිතේට දේවල් ඉගෙන ගන්න. මේ දේවල් බලන්න පුරුදු වෙන්න. හොඳ පොතපත අරගෙන කියවන්න. ඒ තුලින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එකට ආස නම් අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එක බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලට මම සාර්ථක ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.